අද වීඩියෝ එකෙන් මම Walmart shopping වීඩියෝ එකක් තමයි ගේන්නේ. ස්ප්‍රින්ග් සීසන් එක පටන් අරගෙන තියෙන නිසා මල් පෝච්චි ටිකක් තමයි එළියින්ම තියලා තිබුණේ. ඒත් එක්කම ලොකු හිස් මල් පෝච්චි ටිකකුත් පොහොර පුරවපු කවර ගොඩකුත් විකුණන්න දාලා තිබුණා. මුලින්ම ඇතුළු වෙන්නේ ප්‍රොඩියුස් සෙක්ෂන් එකට. එතන පළතුරු සහ එළවලු හරිම කලර්ෆුල් විදිහට අහුරලා තිබුණා. ස්ට්‍රෝබෙරි වර්ග, බ්ලූබෙරි, ග්‍රේප්ස් එහෙම තමයි මෙතන අයිල් එකේ දාලා තියෙන්නේ. ඊට එහයින් මල් පොකුරු තියලා තිබුණ අයිල් එක තිබුණා. විවිධ වර්ගයේ කපුරු මල් තමයි වැඩිපුරම තිබුණේ. ඊළඟට කුකීස් වර්ග සහ සීරියල් තියෙන අයිල් එක තමයි තියෙන්නේ. නොයෙකුත් වර්ගයේ බිස්කට් වර්ග එක එක රටවල් වලින් ගෙනාවුවා මෙතන පුරවලා තියෙනවා. ඊළඟ අයිල් එකේ මම හැමදාම ගන්න කොකනට් මිල්ක් එක තියෙනවා. ඉතින් මම ඒක මිස් කරන්නේ නැතුවම ගන්නවා. මොකද ඒක මේඩ් ඉන් ශ්‍රී ලංකා නිසා. ඊළඟට බ්‍රෙක්ෆාස්ට් අයිටම් දාලා තියෙන අයිල් එක. ඒක පහු කරගෙන යනකොට ඊළඟ අයිල් එකේ කෑන් ෆුඩ්ස් තමයි තියෙන්නේ. වැඩිපුරම ෆෘට්ස් ඇන්ඩ් වෙජිටබල් එතන දාලා තියෙන්නේ. එතන පහු කරලා ඉස්සරහට යනකොට බියර් තියෙන සෙක්ෂන් එක තියෙනවා. හැමදාම හදිසියෙ මේක පහු කරලා ගියාට අද ඔයාලට පෙන්වන්න ඕන නිසා නතර වෙලා වීඩියෝ කරගත්තා. හරි ලස්සනට පිළිවෙලට ඒ සෙක්ෂන් එක හදලා තියෙනවා. අද දවසේ මේ වීඩියෝ එකෙන් මට පොඩි කොටසක් තමයි ඔයාලට පෙන්වන්න පුළුවන් වුණේ. මේ ස්ටෝර් එක ගොඩක් ලොකු ස්ටෝර් එකක්. ඒක නිසා ඊළඟ වීඩියෝ එකනොත් මම ඔයාලට shopping වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් අන්තිමටම මම වතුර ෆිල්ටරෙන් වතුරත් අරගෙන චෙක් අවුට් කවුන්ටරේට ගියා. ඉතින් ඔබට සුබ දවසක්.